බයි ඩෆ්රිනා. නොමිලේ වෙසක් කොට වෙදා හැරීමක් සිදු වෙනවා. ඉක්මනට දුවලෙන්න. ये ब्लॉग ना अपने आउट के ब्लॉग ना तब कट हनी के ब्लॉग ना पूरा की किधर के ब्लॉग के करे वो मारते एक कपत. Hello, it's me Sue and welcome back to my world. ඉතින් අද උදේ පාන්දරම ටැෆීගෙන් බැනුම් අහලා තමයි දවස පටන් ගත්තේ. මේ අපේ 4th semester එකේ second week එකේ first day එක. දැන් ඉතින් අහන්න එපා පළවෙනි දවසේ lectures ගියේ නැති කියලා. lectures ගියේ නෑ ළමයි. අද තමයි official විදිහට semester එක පටන් ගන්නෙ. කොහොම හරි මම lecture hall එකට යද්දි නම් අපේ පොඩි team එක වැඩ පටන් අරගෙන කෞශල්‍ය මුළු පන්තිරම වෙසක් කූඩු බෙදලා කොටිම කිව්වොත් සමහර ළමයි දන්නෙත් නෑ මේ වෙසක් කූඩු මොකටද කියලා. කොහොම හරි මේ පාර වෙසක් අපිට සමරන ස්පොන්සර්ෂිප් එක දෙන්නේ කෞශල්‍යගේ. An eternity later. कोने ब्लॉग्स නැද්ද කියලා. කොලයින ළමයි මාස දෙකක් එක්සෑම් නවා. අඩුම ගානේ එක දවසක්වත් අපිට නිවාඩු හම්බුනේ කොටයි නාලට බොක්ස් එක. මට කියනවා දවස් 3ක් තිබ්බා. පබ්ලික් හොලිඩේ එක මම අපිට හොලිඩේ දෙනවා. දවස් 3 හොලිඩේ ආවේ. සෙනසුරාදා ඉරිදා සවුද රිපෝට් සබ්මිෂන් ඩේ එකත් එක්ක. ඊට පස්සේ ආයෙ දුන්න ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ. දැන් ආයෙ මන්ඩේ අපිට තියෙනවා. ආයෙ දෙනවා තර්ස්ඩේ. හොඳේ තර්ස්ඩේ පබ්ලික් හොලිඩේ. උන් ඒකත් අපිට හොලිඩේ දෙනවා. දැක්කනේ පබ්ලික් හොලිඩේ එකක් දීලා දවස් 5ක් හොලිඩේ දෙනවා. ඊළඟට අපිට අපේ morning lecture එක තිබ්බා. සාමාන්‍යයෙන් ඒක අතරමැදදී අපිට break එකක් හම්බ වෙනවා. මේ break එක අතරමැද තමයි මෙහෙන්දි stall එකේ වැඩ ටික මෙයාලා කරේ. කොලද? බයි. බර්ත්ඩේස් දෙකක් තියෙනවා. අපි යනවා දැන් කැන්ඩල්ස් ගන්න. කේක් එක ගන්න ගියා. කැන්ඩල්ස් ගන්න යන්නේ. මේ ඉන්නේ අනිත් එක්කන. හයි. සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඉඳලා අපිට යන්න පුළුවන් කාගිල්ස් 3ක් තියෙනවා. ඉතින් අද යන්නේ මෙතන කාගිල්ස් එකට කැන්ඩල්ස් දී කියලා හිතනවා. හැබැයි කොහොම හරි එතන කැන්ඩල්ස් තිබ්බ ලස්සන රෝස් පාටේ වගේ අපි ඒව ගත්තා. ඊළඟට ආයෙ අපේ ලෙක්චර් එක කන්ටිනියු වුණා. දැන් තියෙන්නේ අද දවසේ විශේෂම වැඩේ තරගේ නෝලගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක. අපි යාළුවෙක් නිකන් තමයි මේ ඉන්නේ. හරි මෙතනින් පස්සේ vlog එකේ වගේ වුණා මම බාර ගන්න නෑ ළමයි. මේ ටික තනිකර සුනිල් අයියගේ. මගේ සිල්වගේ බර්ත්ඩේස්. Few inches later.
දෙකම වීඩියෝ කරනවා. No, no, you go. ඊට පස්සේ අපි ලන්ච් ගන්න ගියා. මෙච්චර කාලයක් මං හිතන් හිටියේ අපේ අම්මා විතරයි මට කවද්ද බයින්නේ කියලා. බලන් යද්දි එහෙම නෑ. මේ ටිකේම කනවට වඩා බැනුම් අහන එක තමයි මෙයාලගෙන් වැඩි. අනේ ඇත්ති දැන්. කුණු වර්ප දන්නවද අක්කේ? ඊට පස්සේ as usual evening lectures. ඒකෙන් පස්සේ ඉතින් ගෙදර ගියා. ඉස්සරහ ෂීට් එක හම්බෙච්ච නිසා මාත් සතුටින් යත් සතුටින්. Bye.